ඈත අතීතයේදී මිනිසා අලි ඇතුන් යොදාගෙන කළ මහා පරිමාණ ඉදිකිරීම් සහ කාර්යයන් මිනිසාගේ තාක්ෂණික දියුණුවත් සමගම ඒවා යන්ත්‍ර උපකරණවලට පැවරුණා. එමගින් මිනිසාට එම කර්තව්‍යයන් කිරීමට ගත වුණු කාලය සහ ශ්‍රමය සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා. මිනිසා විසින් තමන්ට කරන්නට අමාරු වුණු කාර්යයන් පහසුවෙන් කර ගැනීම උදෙසා නිර්මාණය කරන ලද එක් නිමැවුමක් තමයි මේ එස්කවේටර් යන්ත්‍රය කියලා කියන්නේ. අද වන විට ලෝකයේ ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා මිනිසා විසින් විවිධාකෘතික විවිධ වැඩ සඳහා විවිධ වර්ගයේ යකඩ ඇතුන් හා සමාන එස්කවේටර් යන්ත්‍ර නිර්මාණය කරලා තියෙනවා. අද අපි මේ වීඩියෝ තුලිනුත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ මිනිසා විසින් මෙතෙක් නිර්මාණය කරන ලද දැවැන්තම එස්කවේටර් යන්ත්‍ර 7 ගැන. ඉතින් වීඩියෝව අවසන් වෙනකල් නරඹලා ඔයත් ආසම එස්කවේටර් යන්ත්‍රය මෙතන තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්නට අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් ප්‍රමාද නොකරම ඉක්මනටම වීඩියෝ එකට ගිහින් මේ සද්දන්තයන් 7 දෙනා ගැන තවත් වැඩිදුරට කතා කරමු. අපි මුලින්ම කතා කරන්න යන්නේ කැටපිලර් 6090 FS කියන යකඩ යෝධයා ගැන. ඇමරිකා එක්සත් ජනපදයේ කැටපිලර් සමාගම විසින් 2011 වර්ෂයේදී මුලින්ම මේ එක්ස්කවේටර් මාදිලිය එළි දක්වනවා. විශේෂයෙන්ම මේ එස්කවේටර් මාදිලිය නිකුත් කරලා තියෙන්නේ මහා පරිමාණ ඛනිජ කැණීම් සිදු කිරීමට පහසු වෙන ආකාරයට. මේ යකඩ යෝධයාව බහුලවම යොදාගන්නේ ගල් අඟුරු ආකර, තඹ, රන්නිදි වැනි කැණීම් කටයුතු කරන ස්ථානවලට. ද්විත්ව එන්ජින් යුගලකින් පණගැන්නෙන මේ යකඩ යෝධයාගේ එන්ජින් යුගල මගින් ජනිත කරන ජවය ගත්තහම හෝස් පවර් 4500ක් පමණ වෙනවා. හිතවතුනි මෙහි කුල්ල එහෙමත් නැත්නම් බකට් එකෙහි ධාරිතාවය ගත්තහම කියුබික් මීටර් 52ක් පමණ වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ලංකාවේ අපි බහුලව භාවිතා කරන එස්කවේටර් යන්ත්‍රවල බකට් ධාරිතාවය සමග මෙවැනි දැවැන්ත ගලිවරයෙකුගේ බකට් ධාරිතාවය සංසන්දනය කිරීම පවා විහිළුවක් කියලා ඔයාට දැන් තේරෙනවා ඇති. හිතවතුනි ලංකාවේ අපි එදිනෙදා දකින එස්කවේටර් යන්ත්‍රවල බකට් ධාරිතාවය ගත්තහම බොහෝ දුරට කියුබික් මීටර් එකක් හෝ ඊට වඩා අඩු වගේක් තමයි ගන්නෙ. ඉතින් මේ දැවැන්තයාගේ බකට් ධාරිතාවය ගත්තහම අපේ එස්කවේටර් යන්ත්‍රවල බකට් ධාරිතාවය වගේ 50 ගුණයකටත් වඩා විශාලයි. ඉතින් ඔයාට තවත් සරල කරලා මේ ගැන කියනවා නම් මේ දැවැන්තයාගේ කුල්ල එහෙමත් නැත්නම් බකට්ටුව පුරවන්න අපේ එස්කවේටර් යන්ත්‍රයකට වාර 50කට අධික ප්‍රමාණයක් පස් කපලා පුරවන්න වෙනවා. ඉතින් ඔයාට ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ සද්දන්තයාගේ තියෙන විශාලත්වය. මේ සද්දන්තයාගේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය ගත්තහම එය ලීටර් 16000ක් පමණ වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ යකඩ යෝධයා සම්පූර්ණ බලයෙන් ක්‍රියාත්මක වෙන විට පැයකට තෙල් ලීටර් 900ක් 1200ක් පමණ පුච්චලා දානවා කියලා ගණනය කිරීම වලින් සොයාගෙන තියෙනවා. තවත් සරලව කිව්වොත් මේ යකඩ යෝධයා ලංකාවේ මුදලින් පැයකට 2,80,000ක වාගේ ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඉතින් මේ දැවැන්තයාගේ විශාලත්වය වගේම තමයි මේ දැවැන්තයා භාවිතා කරන ඉන්ධන ප්‍රමාණයක් කියන එක ගැන ඔයාට අවබෝධයක් එන්නට ඇති. මීළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජපානයේ නිෂ්පාදිත හිතාචි EX8000 කියන එක්ස්කවේටර් යන්ත්‍රය ගැන. මේ හයිඩ්‍රොලික් යකඩ යෝධයා නිෂ්පාදනය කරන්නේ 2012 වර්ෂයේ ජපානයේ හිතාචි කියන සමාගම විසින්. මහා පරිමාණ ඉදිකිරීම් සහ ඛනිජ කැණීම් වැනි කටයුතු වලට විශේෂයෙන්ම නිර්මාණය කරපු මේ එක්ස්කවේටර් යන්ත්‍රයේ සම්පූර්ණ බර වශයෙන් සඳහන් වෙන්නේ ටොන් 811ක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ යකඩ යෝධයාගේ බකට් ධාරිතාවය ගත්තහම කියුබික් මීටර් 43ක් පමණ වෙනවා. මේ වගේ යකඩ යෝධයෙකුගේ බකට් එක මගින් කොපමණ බරක් ඔසවන්න පුළුවන් කියලාද ඔයා හිතන්නේ? වාර්තා වෙන විදියට නම් මේ එස්කවේටරයේ බකට් එක තුලින් ටොන් 108ක දැවැන්ත බරක් ඔසවන්න පුළුවන්. හිතාචි EX8000 එස්කවේටරයේ එන්ජිම ගැන කතා කළොත් මේ යකඩ යෝධයාට ද්විත්ව එන්ජින් යුගලක් පවතිනවා. එමගින් අශ්ව බල 3880ක ජවයක් උත්පාදනය කරන්නට මේ යකඩ යෝධයා සමත් වෙනවා. පැය 24ම වුණත් එක දිගට නොනවත්වාම වැඩ කරන්න පුළුවන් මේ යකඩ යෝධයාට පැයකට ඩීසල් ලීටර් 1200ක් පමණ අවශ්‍ය බවයි වාර්තා වෙන්නේ. මීළඟට අපි කතා කරන්න යන්නෙත් ජපානයේම නිෂ්පාදනය කරපු යකඩ යෝධයෙක් ගැන. ජපානයේ කමාට්සු සමාගම විසින් නිෂ්පාදිත කමාට්සු PC8000 කියන මේ යකඩ යෝධයා විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ඝන පොළොව හැරීමට සහ මහා පරිමාණ ඉදිකිරීම් යන ආදිය ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණින්.
සිලින්ඩර 12 V-type ටර්බෝ ඩීසල් එන්ජිමකින් පණගැන්වෙන මේ යකඩ යෝධයාට අශ්ව බල 2010ක ජවයක් උත්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ යකඩ යෝධයාගේ බකට් ධාරිතාවය ගත්තහම එය කියුබික් මීටර් 42ක් පමණ වෙනවා. මේ දැවැන්තයාගේ බකට්ටුව තුළින් අති විශාල ඩ්‍රම් ට්‍රක් 14ක් එක පැයක් තුළ පුරවා නිම කළ හැකි. මීට අමතරව හිතවතුනි මේ බකට්ටුව තුළින් ටොන් 105ක බරක් එකවර ඔසවන්නට හැකියාවක් තියෙනවා. උපරිම ක්‍රියාකාරී මට්ටමේදී මේ යකඩ යෝධයාට ඩීසල් ලීටර් 1300ත් 1500ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ජර්මනියේ නිෂ්පාදිත ලීබර් R9800 කියන යකඩ සද්දාන්තයා ගැන. 2014 වර්ෂයේදී වෙළඳ පොළට හඳුන්වලා දුන්නු මේ අල්ට්‍රා ක්ලාස් එස්කවේටර් ගණයට අයිති වෙන මේ යකඩ යකාව වැඩි වශයෙන්ම භාවිතා වෙන්නේ මහා පරිමාණ කැණීම් කටයුතු වලදී. ටොන් 810ක් බර මේ යකඩ යෝධයාගේ එන්ජිම ගැන කතා කළොත් එය ද්විත්ව එන්ජින් යුගලකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ එන්ජින් යුගලට අශ්ව බල 4000ක සුපිරි ජවයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ශක්තිමත් හයිඩ්‍රොලික් පද්ධතියකින් සමන්විත මේ යකඩ යෝධයාගේ බකට් ධාරිතාවය ගත්තහම කියුබික් මීටර් 47ක් පමණ වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි මේ සද්දන්තයාගේ බකට්ටුව තුළින් ටොන් 90ක බරක් එකවර දරාගන්නට හැකියාවක් පවතිනවා. මේ යකඩ යකා විසින් පොළොව කනින විට එකවර මීටර් 9ක් දක්වා පොළොව බිඳගෙන කැණීම් කටයුතු කරන්න පුළුවන්. පැයකට ඩීසල් ලීටර් 450ත් 500ත් අතර ප්‍රමාණයක් පුච්චා දමන මේ යකඩ යෝධයාගේ ඉන්ධන භාවිතය ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. සරලවම කිව්වොත් එක පැයකට ලංකාවේ මුදලින් 1,40,000කට ආසන්න වටිනාකමකින් යුක්ත ඩීසල් මේ යකඩ යෝධයා විසින් භාවිතා කරනවා. මීළඟට අපි කතා කරන්නේ යන්නේ යකඩ ඩයිනෝසිරස් නමින් අනුවර්තන නාමයක් යෙදී ඇති අපි මෙතෙක් කතා කරපු එස්කවේටර් යන්ත්‍රවලට වඩා තරමක් වෙනස් යකඩ යෝධයෙක් ගැන. මේ ඔබ දකින බෑග 287 කියන බකට් වීල් ගණයට අයිති දැවැන්ත එස්කවේටර් යන්ත්‍රය නිෂ්පාදනය කරලා තියෙන ජර්මනියේදී. 1975 වර්ෂයේ මුල් වරට නිෂ්පාදනය ආරම්භපු මේ දැවැන්තයා පාපන්දු ක්‍රීඩාංගන දෙකකට දිගින් සමාන වෙනවා. මේ දැවැන්තයාගේ දිග ගත්තහම එය මීටර් 225ක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩාංගනයක දිග වෙන්නේ මීටර් 110ක් වාගේ දිග ප්‍රමාණයක්. ඉතින් ඔයාට හිතාගන්න පුළුවන් මේ දැවැන්තයා කොච්චර විශාල යන්ත්‍රයක්ද කියලා. ප්‍රධාන වශයෙන් ගත්තහම ඝන පාෂාණ කැණීමට සහ ඛනිජ නිධි හැරීමට යොදා ගන්නා මේ දැවැන්තයාට විවිධ ප්‍රමාණවලින් බකට් 18ක් පමණ සවි කරලා තියෙනවා. මේ බකට්ටු කියුබික් මීටර් 18 සිට 47 දක්වා විවිධ පරාස වලින් සමන්විත වෙනවා. එමගින් දිනකට ගත්තහම කියුබික් මීටර් ලක්ෂ 2ක් පමණ ඝන ද්‍රව්‍ය ඉවත් කරන්න පුළුවන් කියලා ගණනය කිරීම වලින් සොයාගෙන තියෙනවා. අපි මෙතෙක් කතා කරපු ලොව විශාලතම එස්කවේටර් යන්ත්‍රයට වුණත් කියුබික් මීටර් ලක්ෂ 2ක් ඉවත් කරන්න දින 10ක් පමණ ගත වෙන බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි හිතවතුනි ඉන්ධන භාවිතා නොකරන මේ යකඩ සද්දන්තයා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ පිටතින් ලබා දෙන අධිබලති විදුලි ධාරාවකින්. ඉතින් මේ යන්ත්‍රයට දිනකට මෙගාවොට් 16ක පමණ විදුලි ධාරාවක් අවශ්‍යයි කියනවා ඔහුගේ දෛනික වැඩ රාජකාරී කරන්නට. දැන් අපි කතා කරන්න යන්නේ අපි කලින් කතා කළ සද්දන්තයාගේම සහෝදරයෙක් වන බෑග 288 කියන යකඩ යෝධයා ගැන. 1978 වර්ෂයේදී ජර්මනිය විසින් ඛනිජ කැණීම් වලටම මේ දැවැන්තයාව නිෂ්පාදනය කරනවා. මේ කාල වකවානුවේදී ලොව විශාලතම බකට් වීල් එස්කවේටරය වෙන්නේ මේ බෑග 288 එස්කවේටරය. ඒ තම සහෝදරයා වන බෑග 287 එස්කවේටරය දෙවැන්නා බවට පත් කරමින් දිගින් මීටර් 240ක්ද පළලින් මීටර් 46ක්ද උසින් මීටර් 96ක්ද වෙන මේ සද්දන්තයාගේ මුළු බරගත්තාම ටොන් 13500ක්. ඉතින් ඔයාට හිතාගන්න පුළුවන් මේ යකඩ සද්දන්තයාගේ විශාලත්වය කොහොමද කියලා. හිතවතුනි මේ යකඩ සද්දන්තයා ක්‍රියාත්මක වෙන්නේ බාහිරෙන් ලබා දෙන මෙගාවොට් 16ක විදුලි බලයකින්. ඒ වගේම මේ යකඩ යෝධයාගේ රොටරයට දැවැන්ත බකට් 24ක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේ ධාරිතාවය ගත්තහම කියුබික් මීටර් 6 ඉඳන් කියුබික් මීටර් 15 දක්වා ධාරිතාවයකින් සමන්විත වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අවසන් වශයෙන් අපි කතා කරන්න යන්නේ ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයක් බඳු වූ ලොව මෙතෙක් මිනිසා විසින් නිෂ්පාදනය කළ විශාලතම එක්ස්කවේටර් යන්ත්‍රය. එහෙම නැතිනම් ලොව විශාලතම එහා මෙහා ගමන් කළ හැකි යන්ත්‍රය පිළිබඳවයි.
මේ හුදෙක් ලොව විශාලතම එස්කවේටර් යන්ත්‍රය පමණක් නොවේ. ගිනස් වාර්තාවලට අනුව මෙතෙක් මිනිසා මිහිපිට නිර්මාණය කරන ලද විශාලතම යන්ත්‍රය වෙන්නෙත් මෙන්න මේ එස්කවේටර් යන්ත්‍රයම තමයි. අපි කලින් කතා කළ බෑග පවුලේ 287 සහෝදරයන්ගේ වැඩිමහල්ම සහෝදරයා තමයි මේ බෑග 293 කියලා කියන්නේ. 1995 වර්ෂයේදී ජර්මනිය විසින් මේ බකට් වීල් එස්කවේටර් දැවැන්තයාව නිෂ්පාදනය කරනවා. එතැන් පටන් අද වනතුරු ඔහුට අභියෝගයක් වෙන්නට තවමත් කිසිදු මෙවැනි යන්ත්‍රයක් නිර්මාණය වෙලා නෑ. මේ දැවැන්තයාව මෙහෙවන්නේ කණ්ඩායම් 5ක සාමූහික ක්‍රියාවලියක් මගින්. ඒ කණ්ඩායම් වලට වෙන වෙනම තමන්ට කළ යුතු රාජකාරි පැවරිලා තියෙනවා වගේම ඔවුන්ට දිනකට වැඩමුර කිහිපයක්ම මාරුවෙන් මාරුවට සිදු කරන්න සිද්ධ වෙනවා. මේ යකඩ යෝධයාගේ බකට් රොටරය වටා දැවැන්ත බකට් 18ක් සවි කරලා තියෙනවා. එමගින් පැයකට කියුබික් මීටර් 240,000ක ධාරිතාවයකින් යුක්ත ඝනද්‍රව්‍ය ඉවත් කරන්න පුළුවන්. මේ යකඩ සද්දන්තයාට වෙනත් එස්කවේටර් යන්ත්‍රවලට වගේ එන්ජින් පද්ධතියක් අන්තර්ගත කරලා නැහැ. අති විශාල විදුලි මෝටර් කිහිපයක් මගින් නිරන්තරයෙන්ම බකට් වීල් කැරකෙමින් කැණීම් කටයුතු කරන මේ යකඩ යකාට පැයකට මෙගාවොට් 16ක පමණ විදුලි ධාරාවක් අවශ්‍ය වෙනවා. මේ සද්දන්තයාට පැයකට අවශ්‍ය විදුලි ප්‍රමාණය වන මෙගාවොට් 16ක විදුලිය කොපමණ විශාල අගයක්ද කියලා කියනවා නම් එමගින් නිවාස 100කට මාසයක් නොනවත්වාම එහි විදුලි අවශ්‍යතාවය සපුරාලන්න පුළුවන්. අද අපි මේ වීඩියෝව තුලින් කතා කරේ මිනිසා විසින් මෙතෙක් නිෂ්පාදනය කරලා තියෙන ලොව විශාලතම එස්කවේටර් යන්ත්‍ර 7 ගැන. ඉතින් ඔයාලට මේ තුලින් හොඳ දැනුමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඕගොල්ලොන්ගෙන් පුංචි ඉල්ලීමකුත් කරනවා අපේ channel එක ඕගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපි subscribe කරගෙන යන්නත් කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අදට අපි මේ වීඩියෝවෙන් සමුගන්නටයි මේ සැරසෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.